Hey! මීට වැඩිය හොඳයි. මම මේ කතාව කරනවා කියලා කවුරුත් මාත් එක්ක අමනාප වෙන්න එපා. Hi. Okay. ලංකාවේ හාමුදුරුවරු උන්ට හාමුදුරුවරු කියන්න බෑ ගණින් හාන්සේලා. ලංකාවේ හොර ගණයෝ එක ඊයේත් එකෙක් පොඩි ළමෙක් දූෂණය කරලා පොඩි හාමුදුරු කෙනෙක් දූෂණය කරලා අවුරුදු 24කට අධිකරණයෙන් ඉරේ දාලා. ඊට කලින් තඹුත්තේගම පැත්තේ අවුරුදු 30කට හිරේ දානවා. දූෂණය කරන එකාගේ වයස අවුරුදු 40යි අවුරුදු 64යි. නාකි පට්ට නාකි පොඩි උන්ගේ පුකවල් පලනවා. සත්‍යම කතාව කියන්නේ උඹලා දැනගනින්නව සිවුරු දාගන්නේ උන් අර අතීතේ 1950 ගණන් වල නෙමෙයි මේ වර්තමාන සමාජයේ තාක්ෂණයේ දියුණු. දැන් මේකේ රැඳෙන්න පුළුවන් සිල්වතුන්ට පමණයි. දුස්සීල වනචාරී වල්වැඩ කරන හාමුදුරුවෝ ටික ප්‍රතික්ෂේප කරනවා රටේ මිනිස්සු. කරුණා කරලා මෙතෙක් වැරදි කරා නම් නිවැරදි වෙයල්ලා. නැත්තම් මිනිස්සු පන්සල් වලට පැනලා ගහලා එළවන දවස වැඩි ඈතක නැහැ. ඉන්න බැරි නම් ගෑණියෙක් ගත්තා ගියා. කෙල්ලෙක් හරි ගෑණියෙක් හරි තමන්ට ගැලපෙන එකේ තමන්ට කැමති එකේ ගත්තා ගියා කසාද බැඳගෙන හිටපල්. මේක ඉන්නවනම් හරියට හිටපල්ලා. පොඩි එවුන් දූෂණය කරන්න තොපිට ලැද්දනේ නැද්ද? මම දැක්කා බහිරව කන්දේද මොකේද එක ගණේක් තමන්ගේ අයියාගේ දුව දූෂණය කරලා. හරි. දැන් අටමස්ථාන සිද්ධියක් ආවා. මං කියන්නේ කොයි කඩද එක දුප්පත් තැනද පොහොසත් තැනද මෙච්චර කාලයක් ඔය ගත කරපු ජීවිත වලින් මිදියල්ලා. මෙච්චර කාලයක් මේ රට පාලනය කරපු රාජපක්ෂලා ඊළඟට රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගලා රණසිංහ ප්‍රේමදාසලා ජේ.ආර්. ජයවර්ධනලා උන් බුද්ධ ශාසනය රැක ගන්නවා කියලා කරේ බුද්ධ ශාසනය වනසනේ. රටේ හාමුදුරුවරුන්ට මම මේක කිව්වා කියලා මතක තරහ වෙන්න එපා. රටේ හාමුදුරුවන්ට අරක්කු බොණ්ඩද ගෑනුත් එක යන්නද තායිලන්ත ටුවර්ද හරිද වාහනේ එනවා පන්සලට ගහනවා ගෑණි යනවා අවශ්‍ය දේ කරගන්නවා ගිහින් දානවා ගහනවා ගෑණි යනවා අවශ්‍ය දේ කරගන්නවා ගිහින් දානවා. එහෙම තමයි මේ රටේ හොර තක්කඩි දේශපාලු බුද්ධ ශාසනය රැක්කේ. දැන් මේ වර්තමානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඒක නෑ, ඒකට ඉඩක් නෑ. ඉතින් මේ හොර අල්ලනකොට මෙන්න බුද්ධ ශාසනය ඉවරෝ කියලා කෑ ගහනවා. බුද්ධ ශාසනය ඉවර නෙමෙයි හැදියල්ලා. කොහොමත් ඉදිරියේදී වත්මන් නිව් ජෙනරේෂන් එකත් එක්ක තරුණ පරම්පරාවත් එක්ක අලුත් පරම්පරාවත් එක්ක මේකේ වල් වැඩ කර කුපාඩි වැඩ කර මේ ශාසනයේ ඉන්න බෑ. ඒක තේරුම් ගන්න. ලොකු හාමුදුරුවන්ටත් පොඩි හාමුදුරුවන්ටත් හැම එකටම කියන්නේ. රටේ මහානායකටත් පන්සලේ ඉන්න දුප්පත් පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් ඔක්කොටම කියන්නේ. මම මෙහෙම කිව්වා කියලා මාත් එක්ක තරහ වෙන්න එපා. මොකද එහෙම නුනොත් එහෙම පන්සල් වලට පැනලා මිනිස්සු ගහන දවස වැඩි ඈතක නෑ. මොකද මිනිස්සු කන්න දෙනවා, මිනිස්සු අඳින්න දෙනවා, මිනිස්සු වාහන දෙනවා. ඊළඟට පිටරට යන්න රටට යන්න උදව් කරනවා, උගන්වනවා, විශ්වවිද්‍යාලවල දාලා උපාධි අරන් දෙනවා. අවසානයේදී ඒ පන්සලට අර දානේ අරන් යන ගෑනිත් එක්කත් බුදිනවා, දුවත් එක්කත් බුදිනවා, කොල්ලත් එක්කත් බුදිනවා. මොකද්ද මේ බල්ලෝ වගේ? බල්ලෝ තොපිට වඩා හොඳයි. නිසා මේවා නතර වෙන්න ඕන.
මේවා නතර වෙන්න ලෝකයේ ඉදිරියේ විහිළුවක්නේ දවස ගානෙම දැන් අල් ජසීරා අරේ මෙහ ගන්න දෙයක් නැහැ. බුදු ලංකාවේ බුදුදහම ඉවරයි. හරිද? මේවා නතර වෙන්න ඕන. මේවට අපි මරාගෙන හරියන්නේ නැහැ. මේවා නතර වෙන්න ඕන. රටේ ඉන්න මිනිසුන්ටත් කියන්නේ බලගේ දරුවෙක් මහාන කරන්න දෙනකොට බලපල්ලා ඒ මහාන කරන්න දෙන්න සුදුසු තැනක්ද කියලා හොඳට හොයලා බලලා දීපල්ලා. දුප්පත්කම නිසා වෙන්න පුළුවන්, නැති බැරිකම නිසා වෙන්න පුළුවන්, දරුවා හදාගන්න බැරි නිසා වෙන්න පුළුවන්. ඒ වුණත් කමක් නැහැ. ඕන තරම් රටේ වැදගත් හාමුදුරුවරු, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපයෝජකයෝ නැති හොඳ හාමුදුරුවරු ඉන්නවා. අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා හොයලා බාර දීපල්ලා. Taman දැන මූ වලත්තෙක්, මූ කුපාඩියෙක්, මූ වනචරයෙක් කියලා දැනගෙන බලා ගිහින් අර පොඩි එකා දෙන්න එපා. මුට කසාදයක් කරගෙන නිල නොලත් කසාදයක් කරලා දෙන්න එපා. ඒක කී දෙනෙක් ඔය අපචාර අපරාධවල නිරත වෙලා සිටිනවා. කරුණාකරලා මේවා නතර වෙන්න ඕනේ. බුද්ධ ශාසනයටත් එක්ක නිගාවක් මේක ජනාධිපතිටවත් ආණ්ඩුවටවත් කාටවත් බැනලා හරියන්නේ නැහැ. මේකේ අපි තමයි මේක රැකෙන්න ඕනේ. හාමුදුරු තමයි රකින්න ඕනේ. සීල් රකින්න අඩුම ගානේ කෝටියක් ඕනේ නැහැ. පන්සිල් පද පහවත් රැක ගන්න බැරි නම් මේක දාලා යන එක තමයි කරන්න ඕනේ. අහල පහල ගෙවල් වලට පැනලා උන්ගේ ඒ ගෑනුන්ගේ ඒ මිනිසුන්ගේ පෞල් ජීවිත කඩා කප්පල් කරලා පන්සල් ගෙනත් දාන පොඩි එකා රැයම දූෂණය කරනවා. හරි? ඕක ඉන්න බැරි නම් ගෑණියෙක් ගත්තා ගියා. හරිද? ගෑණි ජීවත් කරන්න බැරි නම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට ගියා. මොකක් හරි අතේ පය වැඩක් ඉගෙන ගත්තා. ගිහිලා ජීවත් වුණා. මිනිසුන්ගෙන් පිනට කකා පන්සලට එන ගෑනු දූෂණය කර ඉන්න එපා. ඔය වනචර වලත්ත අම්මන්ඩිලටත් කියන්නේ තොපිට දහ දුක් විඳලා කන්න බොන්න දෙන මිනිස්සු ඉන්නවනේ. අනේ මිනිසුන්ට ඇති පදමට කරගන්න දෙයක් කරගන්නලා කියලා. හරිද? එහෙම නැත්නම් ඔය වැඩේට gedara ඉන්න මිනිහා හරියන්නේ නැත්නම් ඕකට ගැළපෙන උන් ඇතිනේ. අන්න උන්ට කියලා පාලං ගාන ඉන්නවා, බෝක්කු ගාන ඉන්නවා, කොල්ලෝ ඉන්නවා. හරි බැඳලා ගෑණි ගියුපි උන් ඉන්නවා. එහෙම උන්ගේ කල්ල ගන්නලා පන්සලට පැනලා පන්සලේ හාඳුරගේ සිවුර කඩන්න එපා. Okay. හරිද? පන් ශාසනය කන්න එපා. මොකද රටේ ඉන්නේ හාමුදුරු ටිකයි. හාමුදුරු 40000ක් නැහෙනි. ඒ 40000 ඉනොත් මේ වැරදි අපරාධ අපචාර 488ක් තියෙනවා. ඒ වගේම 100කට 100ක්වත් නැහැ. 40000න් 1000ක්වත් නැහැ මේ වැරදි අපරාධ කර මිනිස්සු. ඉතින් මේවා නතර වෙන්න ඕනේ. මේවා සුද්ධ වෙන්න ඕනේ. මේවා ක්ලීන් වෙන්න ඕනේ. අපි නිවැරදි වෙන්න ඕනේ. ඒතකොට නිකම්ම බුදුදහම රැකෙනවා. හරිද? මේ ජනාධිපති එලවලා මේ ආණ්ඩු එලවලා උඹලට ඕන සෙල්ලම් දාගන්න හදන්න එපා. මුලින්ම තමන්ගේ වරද හදාගනින්න. එතකොට නිකම්ම ශාසනය පිරිසිදු වෙයි. රට හැදෙයි. ඒ නිසා අපචාර අපරාධ අපයෝජන ඔය කරන සියලුම දහපදුර අවලං වැඩ නතර කරලා පන්සල් වලට ලැබෙන දේවල් දානට පිටට දීපල්ලා, දුප්පත් මිනිසුන්ට දීපල්ලා. ඒතර මිනිස්සු වෛර කරන්නේ නැහැ. හරි? මිනිස්සු හාමුදුරුවෝ ඊර්ෂියා කරන්නේ නැහැ. ලස්සන ජීවිතයක් ගෙවපල්ලා මේ ශාසනය වළඳන්න එපයි කියන එක මතක් කරගන්න.